මම වෛශ්‍රාවණ. සමහරු කුවේර කියලා කියනවා. වැඩි දෙනෙක් අඳුරන්නේ සාලිය කිව්වහම. අපි සාලිය අශෝකමාලා ඉසිරුමුණිය පෙම්මියවල. අපි මෙතනින් නැගිටිනවා අපේ කතාව කියන්න. ඔබ මෙතෙක් නොදත් ඇත්ත කතාව. එන්න අපිත් එක්ක. අවුරුදු 1500ක් මෙතනට වෙලා නිදාගත්තා. මට කුවේර කියලා කියන්න ඒකත් හේතුවක්. නමුත් ස්පියුස් රාවණා තමයි රාවණා පරම්පරාවෙන් එන හරි නම. ඒ නම තමයි ලංකාවේදී වෛශ්‍රාවණා බවට පත් වී තිබෙන්නේ. නමුත් රාවණා නමට චීවරධාරියෝ වැඩිය කැමති නෑ. ඒ නිසා ඔවුන් කියන්නේ මම දුෂ්ටගාමිනීගේ නැත්නම් දුටුගැමුණුගේ පුතා සාලිය කියලා. ඒගොල්ලෝ කියන්නේ ඕකට හොඳ වැඩේ අඩුකුලේ අශෝකමාලාව බැඳගත්තට කියලා. කතාව ඇත්ත. අඩුකුලේ 3rd ක්ලාස් වැඩ කරන එවුන් කොයි තරාතරම හිටියත් අඩුකුලේම තමයි. අපි මෙතනින් නැගිටිනවා. ඇත්ත කතාව කියන්න ඕගොල්ලන්ව ඒ තැන්වලට එක්ක යනවා. මානව වර්ග දෙකකට අයත් අපේ මුහුණු හැදිලා තියෙන්නේ මේ පහත ඉන්න දෙන්නගෙන්. සූදානම් වෙන්න. අපි මෙතනින් නැගිටින්න හදන්නේ. යමු අපිත් එක්ක. අපේ මුහුණු හැදිලා තියෙන්නේ ගල් වලින්. ඒ නිසා ඉස්සරහට ඔබ අපව දකින්නේ ලස්සන මුහුණු වලින් නෙමෙයි. මෙතනින් නැගිටිනවා කියලා කිව්වහම ඔබ හිතයි අපි අවුරුදු 1500ක් පරණ මමි අවතාර වගේ නැගිටී කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ. සියල්ල ආරම්භ වෙන්නේ මෙතනින්. අවුරුදු 3600ක් පමණ පරණ මේ ගල් පිළිමේ තියෙන්නේ බැබිලෝනියාවේ වර්තමාන ඉරාකයේ. ස්ත්‍රීක සමග සංවාසයේ යෙදෙන සිංහයව මේ විදිහට පෙන්වන්න හේතුවක් තියෙනවා. නැත්නම් අද කාලේ ඉන්න සමහරක් කියයි සිංහයා ස්ත්‍රියව බිම දාගෙන මූණ ලෙව කෑවා විතරයි ළමයි හම්බුනේ වෙන එකෙක්ගෙන් කියලා. අර කැකිරාවේ සුදස්සක වගේ නමක් තියෙන අක්කඩි චීවරධාරියෙක් ඉන්නවා. ඌ බුද්ධ ආගම වර්ධක් වන්නේත් ඒ විදිහට. මේ ස්ත්‍රිය සමග සංවාසයෙන් තමයි සතර පෙර නිමිති බොරු රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා තුනක් තිබුණා. දෙව්ලොව අපාය කියලා දෙයක් නැහැ. වගේ මොට්ට කියමන් කියන පීතෘඝාතක රාහුලයේ උපදින්නේ අවුරුදු 65ක පමණ සිට වරින් වර මේ සිදු වුණා. 28 නමක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ මේ 70 නිවන් දක්වන්න. මේ තහවුරු කළ හැකි පුරාවිද්‍යා සාක්ෂි මා සතුයි. බුද්ධ ආගම කියන්නේ බුද්ධ ධම්ම සංඝ උපාසක උපාසිකා කියන කණු 4 මත ගොඩනැගෙන නිවසක්. මේ නිවස කඩා නොවැටී තිබෙන්නට නම් බුදුන් ඉන්නත් ඕනේ, ධහම තියෙන්නත් ඕනේ, සංඝයා ඉන්නත් ඕනේ, උපාසක උපාසිකාවෝ ඉන්නත් ඕනේ. ධහම කියන්නේ පොතක පතක ලියවිලා තියෙන කරුණු ටිකක් විතරක් නෙමෙයි. මම මීට කලින් වීඩියෝවෙන් කියපු විදිහටම අද සිදුවෙමින් පවතින්නේ පඬිතුයෝ රැලක් එකතු වෙලා බුද්ධ ආගම වේදයට නැත්නම් විද්‍යාවට හරවමින් සිටින එක. එයින්වත් වන ප්‍රතිඵලය දැනගන්න ජම්බුද්වීපය පිළිබඳ වීඩියෝ බලන්න. කැකිරාවේ සුදස්සක සහ මිනිහගේ සහචරයෝ ටික ජම්බුද්වීපයට නැත්නම් දඹදිව යනවා කියලා තමයි ටොයිලට් එකට නැත්නම් කක්කුස්සියට යන්නේ. ඒ නිසා හරි ජම්බුද්වීපය කොහෙද තියෙන්නේ කියලා දැනගන්න එක කාටත් හොඳයි. මෙතන ඉන්න සතා කවුද කියලා ඇහුවොත් කවුරුත් කියයි ඒ සිංහයා කියලා. නමුත් ඒ වැරදි. මෙතන ඉන්න සතා තමයි නියැන්ඩර්තාල් කාන්තාව. මේ සිද්ධිය අදාළ වෙන්නේ ග්‍රීසියට. ඇයයි අවුරුදු 65000ක පමණ සිට රාහුලයෝ බිහි කරන පීතෘඝාතකයෝ බිහි කරන ග්‍රීක කත. කෙනෙක් අහන්න පුළුවන් ග්‍රීකයෝ ගැන උච්චර දන්නවද කියලා? ඔව්. මේ භවයේදීත් ග්‍රීක කෙල්ල කොල්ලෝ සමීපව ඇසුරු කළේ මගේ වයස අවුරුදු 19 ඉඳලා. විශ්වවිද්‍යාලයේදී ගත්ත මේ ඡායාරූපේ මාත් මැද ඉන්න හංගේරියාවේ පීටත් හැරුණුකොට අනිත් සියල්ලෝම ග්‍රීකයෝ. ග්‍රීකයින්ගේ චර්යාව මම හොඳට දන්නවා. දැන් අපිට නැගිටින්න වෙලාව හරි. අවුරුදු 1500ක් මෙතන වාඩි වෙලා ඉඳලා දැන් නැගිට ගන්නත් අමාරුයි. ඒත් නැගිටින්න කලින් කියන්න ඕනේ වැදගත් කතාවක් තියෙනවා. මුලින්ම අපි හිටියේ ඉසිරුමුණිය නෙවෙයි. ඉසිරුමුණියට යාබදව පිහිටි රන්මසු උයනේ. එහි සිට ඉසිරුමුණියට අපි එන්න හේතුව පැහැදිලි නෑ. වේසගිරිය නැත්නම් වෙස්සගිරිය තියෙන්නේ ඉසිරුමුණිය ඉඳන් වැඩි ඈතක නෙවෙයි. අප සිටි මුල් ස්ථානයේ කොටා තිබෙන සෙල්ලිපියක සඳහන් වෙනවා සිද්ධ මහයහ කුණි මහකා අසලයහනි කියලා. මොකද්ද මෙතන කියලා තියෙන්නේ? කුණි කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ක්වීන් නැත්නම් රැජින. මේ සෙල්ලිපියේ අර්ථය සිද්ධ යෝනියේ මහයාගේ රැජින මහායකා අසලයාගේ අශෝකමාලා කියන එක. ඉංග්‍රීසියේදී the queen of Mahaya Siddha woman race is the great Asalaya's princess consort Ashokamala වෙනවා. මේ කාලේ නීනිත් යෙදවෙන්නේ සෙල්ලිපිවල අශෝක හා සම්බන්ධව. මේ සෙල්ලිපිය කොටවා තිබෙන්නේ අඟල් 3-4 ප්‍රමාණයේ අකුරු වලින්. ඒ නිසා මේ සෙල්ලිපියේ වැදගත්කම තහවුරු වෙනවා. මගේ නම කුවේර වෛශ්‍රාවණ ලෙස හඳුනාගෙන තිබුණත්
ඇගේ නම කුනි නෙමෙයි. කුනි කියන්නේ ක්වීන් කියන එක. රැජින. රාම රාවණ කතා ප්‍රවෘත්තිය එන්නේ රාමායනේ. රාමායනේ පැහැදිලිව සඳහන් වෙනවා රාවණට පෙර වෛශ්‍රාවණා වෙස්සගිරියේ ජීවත් වූ ඔහු ලංකාපුර සිට ලංකාව පාලනය කළ බව. ලංකාපුර හඳුනා ගන්නටත් ත්‍රිපිටකයේ එන හිමවත සැබෑ බුද්ධ දේශය හඳුනා ගන්නටත් මේ channel එකේ පෙර වීඩියෝ බලන්න. වේසගිරිය නැත්නම් වෙස්සගිරිය ගැන නිවැරදිව දැනගන්න පුළුවන් ඉස්සරහට එන වීඩියෝ එකකින්. රාමායනේ සඳහන් කතාව හරි. දැන් බලන්න ඕනේ පුරාවිද්‍යාඥයෝ නැත්නම් ඉතිහාසඥයෝ මේ සෙල්ලිපිය පරිවර්තනය කළ තියෙන ආකාරය හරිද කියලා. පුරාවිද්‍යාඥයෝ කියන්නේ මහායාගෙලෙන පූජ්‍යාසලයට දුන් බව. ඒක කොහොම පරිවර්තනය කළාද කියලා හිතා ගන්න බැරි පිස්සු විකාර කතාවක්. ඉතිහාසයෙන් පුරාවිද්‍යාවෙන් ආචාර්ය මහාචාර්ය පටන් ගහගෙන දැන් ඉන්න අයවත් මේවා නිවැරදි කරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ගිරව් වගේ කටපාඩමින් කතන්දර කියන ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් වැඩක් නැහැ. මේ තියෙන්නේ සංඝයාට ලෙන් පූජා කළ වෙස්සගිරියේ සෙල්ලිපිය. මුලින්ම පරුමක පල්ලිකද සිබරිය ලෙන පූජා කරන්න ගිහිල්ලා ඒ නවත්තා දමා තිබෙනවා. පසු කාලයක පරුමක තිරකිතගේ දුව චිතේ උපාසිකාව තමයි ලෙන පූජා කරලා තියෙන්නේ. ලංකාවේ බහුලව තියෙන්නේ සංඝයාට ලෙන් පූජා කළ සෙල්ලිපි. ඒවායේ භාෂාව හසුරවන්නේ මේ විදියට. ඒ අනුව ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා සිද්ධ මහයහා කුනි සෙල්ලිපිය ලෙන් පූජා කිරීමක් නොවන බව. දැන් ඉතින් මෙතනින් නැගිටින්න වෙලාව හරි. ඔබ හිතන්න පුළුවන් අපිට නැගිටින්න බැරුව තමයි මේ නැගිටින්න නැතුව ඉන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. අවුරුදු 1500ක් ගියත් දෙපයින් නැගිටින්න පුළුවන්. අපි ඔබ රැගෙන යන්නේ උතුරු කුරු දිවයිනට යුරෝපයට. නමුත් පසුව මගේ පෙනුම ගලෙන් නෙළූ තරුණ ස්වභාවයකට මම වෙනස් කරගන්නවා. මේ ඉන්නේ වෛශ්‍රාවණගේ පියා. මහා තියෝඩරික් අධිරාජ්‍යයා ලෙසයි ඔහු එහිදී හැඳින්වුවේ. ශිෂ්ටාර්ගත වූ සමස්ත යුරෝපයම ඔහු යටත් කළා විතරක් නෙමෙයි මහා ලෝකයම ඔහු අනියම් වශයෙන් පාලනය කළා. මේ කාලේ බුදුරජාණන් වහන්සේ තදින්ම පිණ්ඩපාතයේ වැඩියා සමස්ත උතුරු කුරු දිවයිනේම. එහෙත් අනෝතප්ත විලාසවලදී උන්වහන්සේ කළේ වෛශ්‍රාවණාට මෙහෙසියක් සෙවීම. වෛශ්‍රාවණාගේ 100ගේ කාලයේ සිටම ඇංග්ලෝ සැක්සන් යුද්ධ එංගලන්තයේදී සිදු වුණා. ඒවට මූලිකත්වය ගත්තේ හිමවත බුද්ධ දේශය ස්වීඩනයේ සහ නෝර්වේ ඩෙන්මාර්කයේ යුද සෙබළු. යුද ජයග්‍රහණයෙන් පසු තෝරාගත් කුමරියව එංගලන්තයේ රැජින බවට පත් කළා. නමුත් ආරම්භයේ සිටම ඇයගේ සහජ ගති ඉස්මතු වුණා. ඇයට අවශ්‍ය වුණේ කෙසේ හෝ මධ්‍ය ස්තම්භය ඉවත් කරවාගෙන ඇය මධ්‍ය ස්තම්භය බවට පත් වෙන්න. පිතෘඝාතක රාහුල පරපුරේ අරමුණ එයයි. රාවණ පරපුරට අවශ්‍ය වුණේ එංගලන්තයේ රැජින විවාහ කරගෙන හිමවත බුද්ධ දේශයට රැගෙන එන්න. ඉන්පසු ඇගෙන් බිහි කරගන්නා පරපුර එංගලන්තයේ රාජ්‍යත්වයේ පිහිටවන්න. මෙය වෛශ්‍රාවණාගේ 100ගේ කාලයේ සිට කරගෙන දීර්ඝකාලීන ක්‍රියාවලියක එක් අවස්ථාවක් පමණයි. ලංකාවේ සීගිරිය ගොඩ නැගුවේ ඊට සමගාමීව සෙරපෙන්ඩියා හෙවත් ගුරුල් පක්ෂයා ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න. ඇංග්ලෝ සැක්සන් යුද්ධෙන් පස්සේ හිමවත බුද්ධ දේශයට සිය දූ කුමාරිකාවන් දෙන්න එංගලන්තයේ පාලකයෝ පොර කෑවා. එංගලන්තයේ සුරූපී ඉංග්‍රීසි කුමාරිකාවොත් මකර නැව්වලට නගින්න බලාගෙන හිටියේ එක පයින්. මේක ඇත්තටම මකර රාජධානියට ඉංග්‍රීසි රැජින රැගෙන මේ ව්‍යාපෘතිය කිව්වොත් නිවැරදි. මේ ආරම්භ කළේ වෛශ්‍රාවණාගේ සීයා නැත්නම් ආතා රා ඒ 5 වසරේ වසරේ ආරම්භයේදී. එතෙන් සිට ඇංග්ලෝ සැක්සන් යුද්ධ එංගලන්තයේදී අඛණ්ඩව සිදු වුණා. මේ විවාහය සිද්ධ වෙන්න යන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. මනාලිය කැන්දන් එන්න සියල්ල සූදානම්. රාවණ හමුදාව නැත්නම් වයිකින් හමුදාව එංගලන්තයට සම්පූර්ණ ආරක්ෂාව සපයනවා. මකර නැව් නැත්නම් ඩ්‍රැගන් ෂිප්ස් මුහුද රැකවල්ලාගෙන සිටිනවා. මේ යන්නේ මග නැවති නැවති යන දිගු මුහුදු චාරිකාවක්. I am sailing home again, across the sea. I am sailing stormy waters to be near you, to be free. I am flying, I am flying like a bird across the sky. I am flying, passing
තැන තැන නැවතී ආපු දිගු මුහුදු චාරිකාවකින් පස්සේ එංගලන්තේ රැජින හිමවත ස්වීඩන බුද්ධ දේශයට ආවා. ස්වීඩන හිමවත සැබෑ බුද්ධ දේශයේ විශාල පිළිම තිබුණේ නැහැ. තිබුණේ කුඩා බුදු පිළිම කීපයක් විතරයි. පුරාවිද්‍යාඥයින්ට හමු වූ හෙල්ගෝ බුද්ධ ප්‍රතිමාව ඉන්න එකක්. ඒ තිබුණේ ස්ටොක්හෝම් වල. බුදුන් වැඩ සිටින සැබෑ බුද්ධ දේශයේ බුදු පිළිම වන්දනාව සිදු කරන්නේ නැහැ. මා පළමු වීඩියෝවෙන් සඳහන් කළ බෞතිස්ම ක්‍රම පාවිච්චි කරමින් එංගලන්තයේ රජිනවත් බුදුදහමට බුද්ධාගමට හැරෙව්වා. එය බිහි කළ දුවගෙන් තමයි එංගලන්තයේ රෝසමල් රජපෞල ස්ථාපනය වුණේ. අද දක්වාම ඉන්නේ ඔවුන්. එහෙත් පුන්සඳ ගුරුල් පක්ෂියා නැත්නම් සෙරපෙන්ඩියා බවට පත් වෙලා දැන් අවුරුදු 1000කට වැඩි. රෝසමල්ලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු. රෝසමල් භයානකයි. නටුවේ කටු තියෙනවා. අද කතා කරන්නේ විශේෂ කාරණාවක් ගැන. කාන්තා පාර්ශවය අඩුකුලේ වුණත් කාන්තාවක සමග දරුවන් හැදුවාම මේ බලපෑම වෙන්නේ Tamanටමයි. හොඳ නරක දෙකම Tamanටමත් විඳින්න වෙනවා. දැන් මේ ඔබ දකින්නේ ඉසිරුමුණි පෙමියොල කැටයම. එහි සාලියට පස්සෙන් දකුණු උරහිසට උඩින් විශේෂ කැටයමක් තියෙනවා. ඒ තමයි මහ පොළොව ring of fire. එහෙම නැත්නම් ගිනි වලල්ල තමයි මේ කැටයමෙන් විශේෂයෙන් පෙන්눔 කරන්නේ. ගිනි වලල්ල පිහිටන්නේ එහෙම නැත්නම් ring of fire පිහිටන්නේ පැසිෆික් සාගරය වටා. මීට කලිනුත් වීඩියෝ වලින් අපි කතා කරලා තියෙනවා. පැන්ජියාව නම් ඒකීය මහද්වීපය බිඳී වෙන්නේ පාවී ගිහිල්ලා තමයි අද පවතින ලෝකය ගොඩනැගී තියෙන්නේ. ඒකීය මහද්වීපයක් වශයෙන් තිබිලා බිඳී වෙන්නේ පාවී ගිය නිසා මීට කලින් වීඩියෝෙන් මම කතා කරපු පරිදිම බොහෝ විට බොහෝ දුරට ඇතුළි පොළොවක් ලෙස තිබී කැඩී වෙන්නේ ගිහිල්ලා ලෝක ගෝලය වටේටම පැතිරී ගොස් තියෙනවා. ඒකෙන් අපි මීට කලින් විස්තර ඇතුව කතා කරලා තියෙනවා. ඉසුරුමුණි පෙමියොල ලෙස ප්‍රසිද්ධයට පත් වෙලා තියෙන මේ කැටයම සුවිශේෂ වන්නේ කවර හේතු නිසාද කියන එක අපි මීට කලින් එක දිගටම කතා කළා. දැන් මම විශේෂයෙන්ම අවධානය යොමු කරලා පෙන්වන්න යන්නේ ගිනි වලල්ල මේ කැටයම ඇතුළත් කරලා තියෙන්නේ. මොකද ඒ වගේම එහි පිටුපස තියෙන කඩුව සහ කඩුවේ පොමල් එක එහෙම නැත්නම් කඩු මිටේ කෙලවර කවර විශේෂත්වයක් දරනවද කියන එක. කඩු මිටේ කෙලවර පොමල් එක ගැන රාවණා කඩු වීඩියෝ යටතේ අපි සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඒ නිසා ඔබට එම වීඩියෝ බලලා පුළුල් අවබෝධයක් ලබා ගන්න ඉතාමත්ම පහසුයි. මේ කැටයමේ කඩු මිටේ පොමල් එක කඩු මිටේ කෙලවර සාදා තිබෙන්නේ ඉතාමත් පැහැදිලිව පෙනෙන පරිදි පුන්සඳ යොදාගෙන. සක්වල චක්‍ර ලෝකසිතියම ඉසිරුමුණු පෙමියොල කැටයමේ ring of fire නැත්නම් ගිනි වලල්ල මත සමපාත කළ විට පැහැදිලිව පෙනෙනවා එංගලන්තය ගිනි වලල්ලේ කඩුවේ පුන්සඳ පොමෙල් එක හා සමපාත වන බව. ඒ දෙකම එකයි. වයිස්රාවණා නැත්නම් සාලිය සිය දකුණතේ දබරගිල්ලෙන් රැජින නැත්නම් කුණි නැත්නම් අශෝක මාලාව පෙන්වන අතර සිය මහපට ඇඟිල්ලෙන් පෙන්눔 කරනවා එංගලන්තය නැත්නම් පුන්සඳ කඩු පොමෙල් එක තිබෙන තැන. මෙම සාලිය අශෝක මාලා ලෙස බොහෝ ප්‍රසිද්ධියටපත් කැටයමේ මුහුණුවර ලෙස මම යොදාගෙන තියෙන්නේ මේ පහලින් දැක්වෙන ඡායාරූප දෙකේ මුහුණුවල් දෙක. ඔබට පේනවා පැහැදිලිවම මානව වර්ග දෙකකට අයත් දෙදෙනෙක් තමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. තාමත්ම දක්ෂ ලෙස රැජින දකුණු අතේ ඇඟිල්ලකින් ඉතාමත් අවදානමක් පෙන්වනවා. එසේ අවදානමක් පෙන්වන්නේ අනාගතයේ මතුවිය හැකි සතුරු උපද්‍රව පිළිබඳව. නමුත් වයිස්රාවණා නැත්නම් කුවේර ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැති ඉරියව්වකින් තමයි මේ නිරූපණය කරන්නේ. එහි ඔබට පෙනෙන මේ කහපාටින් දැක්වෙන ත්‍රිකෝණාකාර ට්‍රයැන්ගියුලර් වේව් එකකින් පෙන්වන්නේ 4 5 6 තලවලට අයත් ආගමක කොටස්කාරයෙක් වෙච්ච ආගමක් අදහන කෙනෙක් බවට පත් වූ එංගලන්තයේ රැජින ඉන්පසුව එම තත්ත්වයෙන් මිදී අපාගත වන හැටි. මේ ට්‍රයැන්ගියුලර් වේව් එකෙන් උඩට පෙන්වන සටහන් වලින් පැහැදිලිව පේනවා මේ අධ්‍යාත්මික තත්ත්වයෙන් මිදිලා ඒ අධ්‍යාත්මික තත්ත්වය කඩ කරගෙන අහෝසි කරගෙන ක්‍රමානුකූලව අපාගත වෙන තත්ත්වයට ඇයා හැකි බව. ඒ වගේම එසේ Tamanගේ අධ්‍යාත්මික තත්ත්වය පහතට හෙලා ගන්න හේතුව යන්නේ කුමක්ද කියන එකත් මේ කැටේ මේ පැහැදිලිව පෙන්නනවා. අංශක 45 කෝණය සහිතව මේ මැදින් පෙනෙන රේඛාව පෙන්눔 කරන්නේ රාජ්‍යත්වය. එහෙම නැත්නම් ඔටුන්න රැක ගැනීමේ වැඩි අදිෂ්ඨානය නිසා සිය අධ්‍යාත්මික තත්ත්වය පහතට හෙලන්න කටයුතු කරන ආකාරය තමයි මෙහි දැක්වෙන්නේ. ඒ නිසා කුමක්ද ඇතිවන තත්ත්වය? කවර තත්ත්වයකටද ඇය සහ ඇගේ පරපුර මුහුණ දෙන්නේ? තනිවම රාජ්‍යත්වය රැක ගන්න එහෙම නැත්නම් ඔටුන්න රැකගන්න තමන්ගේ අධ්‍යාත්මය පාවා දීම නිසා ඇතිවන තත්ත්වය තමයි මේ අධ්‍යාත්මික ට්‍රයැන්ගියුලර් වේව් එක ඉහත ඍජු කෝණයට ඇතුල් කළාම අපිට පේනවා ඒ කෙලින්ම
දර්ශකයක් ලෙස ක්‍රියා කර පෙන්වන්නේ ring of fire එහෙම නැත්නම් ගිනිවල් අපාය. මෙහි දබරගිල්ලෙන් බිසවුන් වහන්සේව පෙන්වන අතර මහපොට ඇඟිල්ලෙන් උඩ තියෙන ring of fire ඇතුලේ පිහිටා තියෙන කඩුවේ මිට කෙරවර පිහිටි කොමෙල් එක නැත්නම් පුන්සඳ කොමෙල් එක දර්ශකයක් ලෙස පෙන්눔 කරනවා. ඇය සහ ඇගේ පරපුරට එංගලන්තයේ සිහසුන ලබා දුන් රාවණා පරපුර සමතක කරලා එහෙම නැත්නම් රාවණා පරපුරට එරෙහි වෙලා ඇය සහ ඇය හදාගන්නා පරපුර වෙනම ගමනක් යන්නට කටයුතු කරන නිසා අවසානයේ අත් වෙන්නේ ඇයටත් ඇගේ පරපුරටත් අපාය. धड़कने तेज है दिल मेरा झूमे रातें रंगीन चाहते बूझे धड़कने तेज है दिल मेरा झूमे නියන්ඩතාල් යාන කලවම් කරගෙන පරපුරක් බිහි කළාම සිදුවන්නේ මෙයයි. නියන්ඩතාල්ලා බොහෝ විට ශිෂ්ටාචාරය ගොඩනගන්නේ ඇල්කොහොල් මත එහෙම නැත්නම් මද්‍යසාර මත පදනම් වෙලා. ඒ මතකයි සමාජවාදය යුරෝපයේ කෙළවරේ පැතිරී තියෙද්දී මධ්‍යම යුරෝපයේ නැගෙනහිර යුරෝපයේ සමාජවාදය කමියුනිස්ට්වාදය අදින්ම පැතිරී තිබුණු කාලේ ඒ රටවල් ක්‍රියා කළේ කොහොමද? ඉතාමත් අඩු මිලට බහුල ලෙස මද්‍යසාර ජනතාව අතට පත් කළා. උදේ නැගිට වෙලේ ඉඳන් 8:00 9ට පමණ අරින සුරාසල් වල කාලය ගත කරන්න තමයි බොහෝ විට ඒ රටවල් වල ජනතාව ඒ රටවල් වල ප්‍රධාන වශයෙන්ම පිරිමි ජනතාව පුරුදු වෙලා හිටියේ. එහෙම කරලත් සමාජවාදයට එහෙම නැත්නම් කමියුනිස්ට්වාදයට පැවැත්මක් තිබුණේ නැහැ. නියංගතාවලට තමයි මධ්‍යසාර කොට කරගත්තත් බරපතල අමාරුවක් නැතුව ඉන්න පුළුවන්. අප්‍රිකාවේ ජනතාවටත් ආසියාවේ නාගවරුන්ටත් ඇල්කොහොල් මධ්‍යසාර නියංගතාවල තරම් හොඳින් දරා ගන්න අමාරුයි. විශේෂ ඇඳුම් අන්දලා මේ උතුරු කුරු දිවයිනේ ජනතාව කොතරම් ශිෂ්ටාචාරගත කරන්න හැදුවත් ඒගොල්ලෝ යන්නේම ඒ පැත්තටම. ඇඳුම් වලින් මද්‍යසාර වලින් ශිෂ්ටාචාරයක් ගොඩනගන්න බෑ. අඩු කුලේ ජනතාව ක්‍රියා කරන්නේ ඒ Tamanට උරුම වූ පහළ මට්ටමේ ප්‍රතිපත්ති අනුව. සිංහගේ කරපිටින් රාජ්‍යත්වය ලබා ගත්තත් ටික කාලෙකින්ම සිංහයාට එරෙහි වෙලා රාවණා පරපුරට එරෙහි වෙලා සිංහයාට එරෙහි වෙලා වෙනම ගමනක් යන්න මේ අය කටයුතු කරනවා. මධ්‍යසාර වලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාව තියෙන්නේ මේ නියන්ඩර්තාල් යාන කලවම් වුණාම තමයි. පෘතුගීසි ලන්දේසි ආක්‍රමණිකයෝ ලංකාවට ආවට පස්සේ ඉංග්‍රීසියෙන් එනකොට අපිට පේනවා රාජ්‍යත්වයට රජතුමාට විශාල බලපෑමක් ඇති වෙලා තියෙනවා ඉංග්‍රීසීන් සමග යම්කිසි එකඟතාවයකට එන්න. නමුත් ඒ වෙනුවට රජවරු කළේ ආක්‍රමණිකයාට එරෙහිව සටන් කරන එක. සමාජයේ යම් යම් කොටස් වලින් රජතුමාට ඇති වූ බලපෑම සනාථ වෙනවා අන්දරේගේ කවියෝනේ. අටකැලි කලේ දිය උකුලේ තබාගෙන ලොටතන් දෙකක් ගෙරිසමකින් වසාගෙන තබත් පිටලක් දෙවගේ පැනඳගෙන පොඩි කෙල්ල කොයි යනවාද උදෑස. මෙවැනි තත්ත්වයක් තමයි අශෝකමාලාගෙන සමාජයේ පැවතුනේ. නමුත් බ්‍රිතාන්‍ය ආක්‍රමණය නිසා සමාජයේ යම් යම් කොටස් අතර ඒ පිළිබඳ විචිකිච්ඡාවක් ඇති වුණා. ඒ නිසා තමයි දෙවන කවිය රන්වන් කලේ දිය උකුලේ තබාගෙන රන් කුමුත් යුගල රන් සලුවෙන් වසාගෙන රිදී රත් රන් දෙවගේ පැලඳගෙන මල් මද බිසව කොයි යනවද උදෑස ලෙසට ඒ කවිය දෙවනුව පරිවර්තනය වුණා. නමුත් එහෙම කියන්නේ අන්දරේලා විතරයි. රජවරු එහෙම කරන්නේ නැහැ. අඩු කුලයෝ අඩු කුලේමයි. කෙනෙක් හිතන්න පුළුවන් කුල ભેදයක් කියලා දෙයක් නැහැ කියලා. නමුත් එය වැරදි මතයක්. උතුරු කුරු දිවයින ජම්බුද්වීපය පූර්ව විදේශය අපරගෝ යානය ලෝකෙ මේ විදිහට කොටස් 4කට බෙදලා තියෙන්නේ මහමෙරුව වටා. ඒ ගැන දැනගන්න ජම්බුද්වීපය පිළිබඳව කරපු වීඩියෝ බලන්න. මහමෙරුව වටා පිහිටන්නේ සප්ත කුල පර්වත 7. ඒ සප්ත කුල 7 කුල මිසක් වෙනත් දෙයක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙමෙයි. බල්ලෝ ගත්තත් ඔක්කොම බල්ලෝ. නමුත් ඒ බල්ලන්ගේ වංශ හැටියට කුල හැටියට ඔවුන්ගේ චේතනාවන් වෙනස්. නමුත් මොන කුලමල තිබුණත් හතුර ආව වෙලාවට ඔක්කොම එකතු වෙලා හතුරව විනාශ කරනවා. ඇටකට කුඩු කරලා තමයි නවත්තන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවම ක්‍රියාව වේ. ශරීර ලක්ෂණ වගේම මානසික ලක්ෂණ හටගන්නෙත් උපත අනුව. ඒ අනුව තමයි චේතනා හටගන්නේ. කම්මනෝ වසලෝ හෝති කම්මනෝ හෝති බ්‍රාහ්මනෝ. ක්‍රියාවෙන් තමයි වසලෙක් වෙන්නෙත් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත්. නමුත් චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාවම ක්‍රියාව වෙයි. චේතනා හටගන්නේ උපත අනුව. චේතනා හට ගැනීම, ඉගෙන ගැනීම, අවබෝධ කර ගැනීම එකිනෙකාට වෙනස්. පීතෘඝාතක නියන්ඩර්තාල් රාහුලයන්ට
ආවේනික රෝග ලක්ෂණ දෙකක් තමයි ඩිස්ලෙක්සියා සහ ඩවුන් සින්ඩ්‍රෝම්. මේ රෝග ලක්ෂණ බොහෝ දෙනෙකුට අඩු වැඩි වශයෙන් තියෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනකොට තමයි යමක් නිවැරදිව වටහා ගන්න බැරුව අවබෝධ කරගන්න බැරුව මොට්ට කතා කිය සමාජගත කරන්නේ. ඩවුන් සින්ඩ්‍රෝම් එක හටගන්නේ 21 වන ක්‍රෝමසෝමයේ ප්‍රශ්නයකින්. යුරෝපයේදී මේ පහසුවෙන්ම අඳුර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ආසියාවේදීත් එහෙමයි. නමුත් කළුජාන මිශ්‍ර වුණාම තත්ත්වය වෙනස්, අඳුර ගන්න අමාරුයි. උපතින්ම රෝගයේ වැළඳුණු මේ සෝමාලි තරුණයාට සිවුරක් දාලා ගත්තරම් අර කැකිරාවේ සුදර්ශකද මොකද්ද කියන එකටයි මෙයයි අතර ලොකු වෙනසක් නැහැ. මීවන පලාලට තියෙන්නේ ඒ ලෙඩේමයි. lack of comprehension. අවබෝධ කරගැනීමේ හැකියාව නොමැතිකම. මන්ද අවබෝධය. රාජසේනාධිපති නීල වර්ණ තුරගවානාරූಢව නීල වර්ණ දේහෙන් බබලමින් රාස රාජ කුමාරාදී දසවතාරෙන් කිම්පෙනී සිටින දස දිග විපුලගේ හේර්දේ මහා බල උඩ්ඩි වඩික ශූන්‍යයන් දිව්‍ය රාජෝන්නම ආනන් වහන්සේට දෙපා වැඳ සැබෑ ජන්බුද්ධීපය ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න. හිමවත සැබෑ බුද්ධ දේශය ගැන දැනගන්න මේ වීඩියෝ බලන්න. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.